කොහොමද ඉතින් ඔයාලට තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය හදාරන ඔයාලා වෙනුවෙන් අද මම ගෙනාව පාඩම තමයි වර්ග තර්ක ශාස්ත්‍රය කියන පාඩම. ඉතින් මේ පාඩම අපිට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වගේම පහසුවෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් පාඩමක්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට මේ පාඩමෙන් MCQ ප්‍රශ්න වගේම රචනා ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. මුලින්ම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වර්ග තර්ක ශාස්ත්‍රය හා බැඳුණු මූලික සංකල්ප. පළවෙනි සංකල්පය තමයි වර්ගය නැත්නම් කුලකය. ඒ කියන්නේ පැහැදිලිව හා නිශ්චිතව වෙන්කර දැක්විය හැකි සමූහයක් වර්ගයක් නම් වේ. උදාහරණ දක්වලා තියෙනවා මිනිසුන් උරගයෙන් ක්ෂීරපායින්. අපි වර්ගයක් වෙන් රූපයක් ආශ්‍රයෙන් මේ විදිහට තමයි දක්වන්නේ. අපි වර්ගයක් ඉංග්‍රීසි කැපිටල් අක්ෂර මගින් තමයි දක්වන්නේ. ඊළඟ සංකල්පය තමයි වර්ග අනුපූරකය. ඒ කියන්නේ අර්ථ දක්වා ඇති වර්ගයට අයත් නොවන එහෙත් කතා විශ්වයට ගැනෙන වස්තුන් සියල්ලන්ගෙන් සැදුණු කුලකය වර්ග අනුපූරකයයි. ඒ සඳහා උදාහරණයක් මේ විදිහට දක්වලා තියෙනවා. ඒ ලාංකිකයන් වර්ගය ඒ ඩෑෂ් ලාංකිකයන් නොවන වර්ගය. ඒ කියන්නේ වර්ගය ඒ නම් ඒ ඩෑෂ් කියන්නේ වර්ග අනුපූරකය. ඊළඟ සංකල්පය තමයි සර්වත්‍ර කුලකය. ඒ කියන්නේ අදාළ අවස්ථාවේ සාකච්ඡාවට ලක්වන ශ්‍රේෂ්ඨයට අයත් සියලුම වස්තුන් හෙවත් ඒකක ඇතුළත් කුලකය සර්වත්‍ර කුලකය හෙවත් එකී අවස්ථාවට අදාළ කතා විශ්වයයි. කතා විශ්වය නැත්නම් සර්වත්‍ර කුලකය කියන්නේ ඒ අවස්ථාවේ සාකච්ඡාවට ලක්වන සියලුම වස්තුන් අයත් කුලකය. අපි මේ විදිහට කතා විශ්වය නැත්නම් සර්වත්‍ර කුලකය දක්වනවා. ඊළඟ සංකල්පය තමයි ශූන්‍ය වර්ගය. ඒ කියන්නේ යම් අවස්ථාවකදී එකී වර්ගයට අයත් සමාජිකයන් කිසිවක් නොමැති නම් එය ශූන්‍ය වර්ගයකි. උදාහරණයක් දැක්වුවොත් ඒ කියන්නේ මකරුන් වර්ගය නම් ඒ අවස්ථාවේ මකරුන් කිසිවක් නැත්නම් ඒ සමානයි ශූන්‍යයි. ඒ සමානයි ශූන්‍යයි මේ වර්ගයේ අඳුරු කරලා දක්වන්න පුළුවන්. ඊළඟ සංකල්පය තමයි වර්ගමේලය. A හා B යනුවෙන් වර්ග දෙකක් ඇති විට Aට හෝ Bට අයත් සියලුම සමාජිකයන් වර්ග මේලයක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ A B ලෙස වර්ග දෙකක් තියෙනවා නම් Aටයි Bටයි අයත් සියලුම සමාජිකයන් තමයි වර්ග මේලය කියන්නේ. වර්ග මේලය මේ සලකුණෙන් අපිට හඳුන්වන්න පුළුවන්. සංකල්පය තමයි වර්ග ඡේදනය. වර්ග ඡේදනය කියලා කියන්නේ සාකච්ඡා විෂයක නැත්නම් කතා විශ්වයක අර්ථ දක්වා ඇති ඕනෑම කුලක දෙකක් හෝ කිහිපයක පොදු සමාජිකයන්ගෙන් සැදුණු කුලකය එකී කුලකයන්හි වර්ග ඡේදනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ A B ලෙස වර්ග දෙකක් තියෙනවා නම් Aටයි Bටයි පොදු සමාජිකයන්ගෙන් සැදුණු කුලකය තමයි වර්ග ඡේදනය. වර්ග ඡේදනය අපිට මේ සලකුණෙන් දක්වන්න පුළුවන්. ඊළඟ සංකල්පය තමයි උපකුලක. උපකුලක කියලා කියන්නේ A කුලකයට අයත් අවයව සියල්ලම B කුලකයට අයත් නම් ඒ B හි උපකුලකයක්. උපකුලකයක් මේ විදිහට වෙන් රූප සටහනකින් අපිට දක්වන්න පුළුවන්. තමයි කුලක අන්තරය. කුලක අන්තරය කියන්නේ A B ලෙස වර්ග දෙකක් ඇත්නම් A ඍණ B සහ B ඍණ A යනු කුලක අන්තරයයි. අපිට කුලක අන්තරය මේ විදිහට රූප සටහනක් ආශ්‍රයෙන් දක්වන්න පුළුවන්. A ඍණ B සහ B ඍණ A ලෙස කුලක අන්තරය දක්වන්න පුළුවන්. ඊළඟ සංකල්පය තමයි සමාන කුලක. සමාන කුලක කියලා කියන්නේ A කුලකයට අයත් සියල්ලම B කුලකයට අයත් වේ නම් සහ B කුලකයට අයත් සියල්ලම A කුලකයට අයත් නම් A හා B සමාන කුලක වේ. තමයි වියුක්ත කුලක හෙවත් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක කුලක. ඒ කියන්නේ A හා B යනුවෙන් අර්ථ දක්වා ඇති කුලක දෙකක් ඇති විට ඒවාට පොදු වූ අවයව නොවේ නම් ඒවා බහිෂ්කාරක කුලක වෙනවා. ඒ කියන්නේ මේ උදාහරණය දක්වලා තියෙනවා AB කියලා වර්ග දෙකක් තියෙනකොට ඒ වර්ගවලට පොදු අවයව නැත්නම් ඒ පොදු අවයව නැති කුලකය තමයි බහිෂ්කාරක කුලකය නැත්නම් වියුක්ත කුලකය ලෙස හඳුන්වන්නේ. වර්ග තර්ක ශාස්ත්‍රයේ ඉතාමත් වැදගත් කොටසක් තමයි ප්‍රස්තුත වෙන් රූපගත කිරීම. ප්‍රස්තුත වෙන් රූපගත කිරීමේදී අපිට ප්‍රස්තුත හඳුනා ගන්න පුළුවන්. සරලවාචී ප්‍රස්තුත ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. සරලවාචී ප්‍රතිජානන ප්‍රස්තුත සහ සරලවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත.
අපි දැන් මුලින්ම සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක් මේ වෙන්රූපාශ්‍රයෙන් යොදාගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. මේ තියෙනවා සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක් සියලු දරුවන් අහිංසක වේ. මේකේ වෙන්රූපගත කිරීමේදී අපිට සංරටාව නැත්නම් සංක්ෂේපන රටාව කියලා එකක් ලියන්න ඕනේ. ඒ වර්ග දක්වන්නේ ඉංග්‍රීසි කැපිටල් අක්ෂර වලින්. අපිට මේ ප්‍රස්තුතයේ හම්බ වෙන මුලින්ම හම්බ වෙන වර්ග අනුපිළිවෙල අනුව තමයි සංක්ෂේපන රටාව දක්වන්නේ. එතකොට A දරුවන් වර්ගය, B අහිංසක වර්ගය. මේ වර්ගය කියන එක අනිවාර්යෙන් දක්වන්න ඕනේ, නැත්නම් විභාගෙදී ලකුණු හම්බ වෙන්නේ නැහැ. සංකේතකරණය දක්වන්නේ මේ A ප්‍රස්තුතයකට නිශ්චිත ආකාරයක් තියෙනවා සංකේතකරණගත කිරීමේ. A ඡේදනයේ B ඩෑෂ් සමානයි ශූන්‍යයි. ඒ කියන්නේ අහිංසක නොවන දරුවන් නැහැ. සියලුම දරුවන් අහිංසකයි. අපි එක වෙන්රූපගත කරන්නේ Bට අයිති නැති A කොටස පාට කරන්න. මේ සමානයි ශූන්‍යයි කියන්නේ පාට කරන්න, අඳුරු කරන්න. A කොටස කිසිවක් නැහැ කියලා. එතකොට A ඡේදනයේ B ඩෑෂ් සමානයි ශූන්‍යයි කියන්නේ Bට අයිති නැති A කොටස පාට කරන්න. ඊළඟට තියෙනවා සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත නැත්නම් E ප්‍රස්තුත. E ප්‍රස්තුතයකට උදාහරණයක් තියෙනවා කිසිම මිනිසෙක් අවංක නොවේ. එතකොට අපි ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහටම සංක්ෂේපන රටාව ලියන්න ඕනි. ඉස්සෙල්ලාම අපිට හම්බෙන වර්ගය තමයි මිනිසුන් වර්ගය. ඊළඟට හම්බෙන වර්ගය තමයි අවංක වර්ගය. මේ E ප්‍රස්තුතයකුත් සංකේතකරණය කරන ආකාර නිශ්චිත ක්‍රමයක් තියෙනවා. A ඡේදනයේ B සමානයි ශූන්‍යයි. ඒ කියන්නේ අවංක වන මිනිසුන් නැහැ. මිනිසුන් අවංක නැහැ. වෙන්රූප සටහනේ දක්වන්නේ මේ විදිහට අවංක වන මිනිසුන් නැහැ. අවංක වන මිනිසුන් නැහැ. ශූන්‍යයි කියලා තමයි මේ විදිහට තමයි සලකුණු කරන්නේ. ඊළඟට තියෙනවා ඒකාදිවාචී ප්‍රස්තුත. ඒකාදිවාචී ප්‍රස්තුතත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒකාදිවාචී ප්‍රතිදානන ප්‍රස්තුත සහ ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත කියලා. ඊළඟට තියෙන්නේ ඒකාදිවාචී ප්‍රතිජානන ප්‍රස්තුත නැත්නම් I ප්‍රස්තුත. උදාහරණයක් දීලා තියෙනවා සමහර මල් ලස්සන වේ. ඒතර සංක්ෂේපන රටාව අපිට දක්වන්න පුළුවන් A මල් වර්ගය, B ලස්සන වර්ගය. ඒතර සංකේතකරණයත් I ප්‍රස්තුතට නිශ්චිත වූ සංකේතකරණ ආකාරයක් තියෙනවා. A ඡේදන B අසමානයි ශූන්‍යයි. ඒකාදිවාචී ප්‍රස්තුත දක්වන්නේ අසමානයි ශූන්‍යයි. සර්වවාචී ප්‍රස්තුත අපි දැක්කේ දැන් සමානයි ශූන්‍යයි. දැන් ඒකාදිවාචී ප්‍රස්තුත හඳුන්වන්නේ අසමානයි ශූන්‍යයි කියලා. ඒ කියන්නේ පැවැත්මක් තියෙනවා. මේ ඒකාදිවාචී ප්‍රස්තුත පැවැත්මක් හඟවන ප්‍රස්තුත කියලා හඳුන්වනවා. A ඡේදන B අසමානයි ශූන්‍යයි කියලා අපි සලකුණු කරන්නේ Aටයි Bටයි අයත් පොදු වන ස්ථානයේ අපි කතිරයක් සලකුණු කරනවා. මේ සඳහන් කරලා තියෙන ආකාරයට Aටයි Bටයි පොදු ස්ථානයේ කතිරයක් සලකුණු කරනවා. ඊළඟට ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත නැත්නම් O ප්‍රස්තුත. උදාහරණයක් තියෙනවා සමහර මිනිසුන් උගත් නොවේ. ඒ ප්‍රස්තුතයේ සංක්ෂේපන රටාව ලියන්නේ දීලා තියෙන වර්ග අනුපිළිවෙලටමයි. සංක්ෂේපන රටාව A මිනිසුන් වර්ගය, B උගත් වර්ගය. සංකේතකරණයත් ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත වලට නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. A ඡේදන B ඩෑෂ් අසමානයි ශූන්‍යයි. ඒ කියන්නේ B නොවන A වල සමාජිකයන් ඉන්නවා. ඒක අපි වෙන්රූප සටහනේ දක්වන්නේ මේ ආකාරයට B නොවන A කොටසේ සමාජිකයන් ඉන්නවා කියලා අපි කතිරකින් තමයි සලකුණු කරන්නේ. ඊළඟට තියෙනවා ඒකවාචී ප්‍රස්තුත. ඒකවාචී ප්‍රස්තුතත් ප්‍රධාන කොටස් දෙකයි. ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුත සහ ඒකවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත කියලා. ඊළඟට තියෙන ප්‍රස්තුත වර්ගය තමයි ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුත. ඒ කියන්නේ එක් පුද්ගලයෙක් එක් ස්ථානයක් හඳුන්වලා ප්‍රතිජානන අර්ථයෙන් අවසන් වන ප්‍රස්තුත. උදාහරණයක් දීලා තියෙනවා ප්ලේටෝ දාර්ශනිකයෙක් වේ කියලා. එතකොට ප්ලේටෝ කියන කෙනා අපි නිශ්චිතව දන්නවා. දාර්ශනිකයන් කියන්නේ වර්ගයක්. ඒක සංක්ෂේපන රටාව අපි දක්වනකොට ප්ලේටෝ වර්ගය කියලා දක්වන්නේ නැහැ. ප්ලේටෝ අපි නිශ්චිතව දන්න නිසා X ප්ලේටෝ කියලා තමයි දක්වන්නේ. මේ වගේ නිශ්චිත දේවල් XYZ සිම්පල් XYZ ආකාරයෙන් තමයි දක්වන්නේ. ඊළඟට දාර්ශනිකයන් වර්ගය. සංකේතකරණය අපි දක්වන්නේ X අයිති වෙනවා Aට. ඒ කියන්නේ ප්ලේටෝ අයත් වෙනවා දාර්ශනිකයන් කියන වර්ගයට.
ඒතර x අයත් වෙනවා aට කියලා අපි වෙන් රූප සටහනේ දක්වන්නේ මේ ආකාරයට. x අයත් වෙනවා a කියන වර්ගයට. ඊළඟ ප්‍රස්තුතය තමයි ඒකවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුත. ඒ කියන්නේ එක් අර්ථයක් ඇතුව ප්‍රතිඡේදන අර්ථයෙන් අවසන් වෙනවා නම් ඒක ඒකවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතයක් වෙනවා. උදාහරණයක් දක්වලා තියෙනවා ඇරිස්ටෝටල් ලාංකිකයෙක් නොවේ. ඇරිස්ටෝටල්ලා එක්කෙනෙක් නිසා අපි නිශ්චිතව දක්වනවා x ඇරිස්ටෝටල් ලාංකිකයන් ගොඩක් ඉන්න නිසා a ලාංකිකයන් වර්ගය කියලා. අපි මේ ප්‍රස්තුතය මේ විදිහට තමයි සංකේතකරණය කරන්නේ. x කියන්නේ ඇරිස්ටෝටල්, a කියන්නේ ලාංකිකයන්. ඇරිස්ටෝටල් අයත් වෙන්නේ නැහැ ලාංකිකයන් කියන වර්ගයට කියන එක අපි x අයත් නොවේ aට කියලා තමයි මේ විදිහට තමයි සංකේතකරණය කරන්නේ. ඊළඟට අපි වෙන් රූප සටහනෙන් දක්වන්නේ a කියන වර්ගයට පිටින් තමයි x ඉන්නේ. ඒ කියන්නේ a කියන වර්ගයට අයත් වෙන්නේ නැහැ x. මේ විදිහට තමයි වෙන් රූප සටහනක් මගින් දක්වන්නේ. මේ විදිහට දැන් අපි කතා කරපු ප්‍රස්තුත සියල්ලම සංකේතකරණය කරන්නේ කොහොමද කියලා එක වගුවකට ගෙනල්ලා තියෙනවා. මේ වගුව හොඳින් මතක තියාගන්න ඕනි. ඉස්සරහට තර්කවලට අපි වෙන් රූප ආශ්‍රයෙන් පිළිතුරු ලියද්දී මේ වගුව අපිට වැදගත් වෙනවා. A ප්‍රස්තුතයක්, E ප්‍රස්තුතයක්, I ප්‍රස්තුතයක්, O ප්‍රස්තුතයක්, ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක්, ඒකවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතයක් කොහොමද සංකේතකරණය කරන්න කියලා මතක තියාගන්න ඕනි. ඉතින් ඔයාලා මේක හොඳට පාඩම් කරගන්න. ප්‍රස්තුතයක් වෙන් රූප සටහනේදී සංකේතකරණය කරනකොට සුවිශේෂී අවස්ථා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රස්තුතයේ මැදට පමණක් යෙදී ඇති විට. උදාහරණයක් තියෙනවා සිංහයන් පමණක් සිංහනාද කරති. එතකොට මේ වාච්‍ය හා වාචකයේ මැදට පමණක් යෙදিলা තියෙනවා. මේ තියෙන ඒ ප්‍රස්තුතයක්. ඒක අපි හඳුනාගන්නේ ප්‍රමාණයක් නැතුව ප්‍රතිජානනාර්ථයෙන් අවසන් වෙලා තියෙනවා නම් ඒක ඒ ප්‍රස්තුතයක් කියලා අපි හඳුනා ගන්නවා. සංක්ෂේපන රට අපි සාමාන්‍ය විදිහටම ලියනවා A සිංහයන් වර්ගය, B සිංහනාද කරන වර්ගය. සංකේතකරණය කරන්නේ A ප්‍රස්තුතයක් A ඡේදන B ඩෑෂ් සමානයි ශූන්‍යයි කියලා. සාමාන්‍ය විදිහට අපි සංකේතකරණය කරන්නේ. හැබැයි මේක පමණක් යෙදී ඇති විට B වල තියෙන ඩෑෂ් එක A එකට මාරු වෙනවා. මේ දක්වලා තියෙන්නේ A ඩෑෂ් ඡේදන B සමානයි ශූන්‍යයි. B ඩෑෂ් එකේ B එකේ තිබ්බ ඩෑෂ් එක A ඩෑෂ් විදිහට A එකට යනවා. එතකොට අපි වෙන් රූප සටහනේ දක්වන්නේ Aට අයිති නැති B එක පාට කරන්න කියලා මේ විදිහට තමයි දක්වන්නේ. ඊළඟ අවස්ථාව තමයි උභයගාමී ප්‍රස්තුතයක් යෙදී ඇති විට. උභයගාමී ප්‍රස්තුතයක් දක්වලා තියෙනවා මිනිසුන් නම් හා නම් පමණක් බුද්ධිමත් වේ. එතකොට මේ ප්‍රස්තුතේ ප්‍රධාන වශයෙන් ප්‍රස්තුත දෙකක් දක්වන්න පුළුවන්. එක මිනිසුන් බුද්ධිමත් වේ, අනිත් එක මිනිසුන් පමණක් බුද්ධිමත් වේ. එතකොට සංක්ෂේපන රට අපි සාමාන්‍ය විදිහට ලියන්නේ A මිනිසුන් වර්ගය, B බුද්ධිමත් වර්ගය. ඒතර මේ දෙකම A ප්‍රස්තුතයක්. A ප්‍රස්තුතයක් අපි සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ A ඡේදන B ඩෑෂ් සමානයි ශූන්‍යයි. පළවෙනි එකේ විදිහට සලකුණු කරනවා. හැබැයි දෙවෙනි එකේ පමණක් කියලා යෙදී තියෙන නිසා ඩෑෂ් එක මාරු වෙලා A ඩෑෂ් ඡේදන B සමානයි ශූන්‍යයි කියලා සලකුණු කරනවා. ඒතර වෙන් රූප සටහනේ දක්වන්නේ A ඡේදන B ඩෑෂ්. ඒ කියන්නේ B ට අයිති නැති A කොටස පාට කරන්න. ඊළඟ එකේ තියෙන්නේ A ඩෑෂ් ඡේදන B. A ට අයිති නැති B කොටස පාට කරන්න. මේ විදිහට තමයි වෙන් රූප සටහනේ දක්වන්නේ. අපිට ඊළඟට ප්‍රස්තුතයක් තියෙනවා ඉදී ඇත්තේ පළතුරු වලින් සමහරක් පමණි. එතකොට ඒ ප්‍රස්තුතයේ ප්‍රධාන තව ප්‍රස්තුත දෙකක් ගම්ම්‍ය වෙලා තියෙනවා. සමහර පළතුරු ඉදී ඇත, සමහර පළතුරු ඉදී නැත කියලා. ඉදී ඇත්තේ පළතුරු වලින් සමහරක් පමණි කියනකොට දෙකක් තව තියෙනවා. ඒකේ ඇතුලේ තව ප්‍රස්තුත දෙකක් තියෙනවා. සමහර පළතුරු ඉදී තියෙනවා, සමහර පළතුරු ඉදී නැහැ. එතකොට අපි මේ ප්‍රස්තුත දෙකම සංකේතකරණය කරලා වෙන් රූප සටහනේ දක්වන්න ඕනේ. සංක්ෂේපන රටාව A පළතුරු වර්ගය, B ඉදී ඇති වර්ගය. ඒතර පළවෙනි එක I ප්‍රස්තුතයක්, දෙවෙනි එක O ප්‍රස්තුතයක්. I ප්‍රස්තුතයක් මේ විදිහට දක්වන්නේ, O ප්‍රස්තුතයක් මේ විදිහට දක්වන්නේ. අපි වෙන් රූප සටහනේ දක්වන්නේ A ඡේදන B අසමානයි ශූන්‍යයි. Aටයි Bටයි ඡේදනයේ කතරයක් සලකුණු කරනවා. Bට අයිති නැති A වල, Bට අයිති නැති A වල කතරයක් සලකුණු කරනවා. මේ විදිහට තමයි වෙන් රූප සටහනේ දක්වන්නේ.
ඊළඟට තව ප්‍රස්තුතයක් තියෙනවා ලකී සුරතල් නමුත් බල්ලෙක් නොවේ. ලකී කියලා නිශ්චිතව කෙනෙක් දක්වලා තියෙනවා. එතකොට අපි වර්ගයක් විදිහට නෙවෙයි දක්වන්නේ x කියලා තමයි දක්වන්නේ. ඒතර සුරතල් වර්ගය බල්ලන් වර්ගය කියලා තමයි අපි දක්වන්නේ. එතකොට ලකී සුරතල් නමුත් බල්ලෙක් නොවේ. එතකොට මේ විදිහට තමයි අපි සංකේතකරණය කරන්නේ. ලකී අයත් වෙනවා සුරතල් වර්ගයට නමුත් බල්ලෙක් නොවේ. බල්ලන් කියන වර්ගයට අයත් වෙන්නේ නැහැ කියන්න b' කියලා අපි යොදනවා. එතකොට x සලකුණු කරන්නේ b ට අයිති නැති a කොටසේ තමයි x සලකුණු කරන්නේ. තවත් ප්‍රස්තුතයක් තියෙනවා සමහර සර්පයින් විෂ සහිත අය හෝ පෙනේ සහිත අය හෝ නොවේ. එතකොට සංක්ෂේපන රටාව අපි සාමාන්‍ය විදිහට දක්වනවා A සර්පයින් වර්ගය, B විෂ සහිත වර්ගය, C පෙන ඇති වර්ගය කියලා. එතකොට මේක සංකේතකරණය කරන්න කලින් මේකේ වාච්‍ය හා වාචකය වෙන් කරන්න ඕනි. මොකද මේකේ වර්ග තුනක් තියෙනවා. සර්පයින් විෂ සහිත පෙනේ ඇති වර්ගය කියලා. එතකොට මේකේ වාච්‍ය වෙන්නේ සර්පයින්. මොකද විෂ සහිත අය හෝ පෙනේ සහිත අය හෝ වෙන්නේ සර්පයින්. ඉතින් සර්පයින් කියන තැනින් තමයි වාච්‍ය වෙන්නේ. සර්පයින් වාච්‍ය විෂ සහිත අය හෝ පෙනේ සහිත අය කියන එක වාචකය වෙනවා. එතකොට මේක ඕ ප්‍රස්තුතයන් නිසා අපි මේ විදිහට තමයි සංකේතකරණය කරන්නේ. A ඡේදනය B මේලේ C ඩෑෂ් අසමානයි ශූන්‍යයි කියලා. අපි මේකට මේලේ දාන්නේ විෂ සහිත අය හෝ පෙනේ සහිත අය හෝ කියලා තියෙන නිසා හෝ කියලා තියෙන නිසා තමයි මේලේ දාන්නේ. ඒ නිසා මේ විදිහට තමයි අපි සලකුණු කරන්නේ. ඒ වගේම වෙන් රූප සටහනේ දක්වන්නේ B ටයි C ටයි අයිති නැති ඒ කොටසේ තමයි කතරේ සලකුණු කරන්න ඕනි කියලා තමයි මේ විදිහට දක්වන්නේ. ඊළඟ ප්‍රස්තුතයේ තියෙනවා සියලුම මල් ලස්සන මෙන්ම සුවඳවත් වේ. මල් කියන එක තමයි ලස්සන වගේම සුවඳවත් වෙන්නේ. සංරටාව දක්වන්න පුළුවන් A මල් වර්ගය, B ලස්සන වර්ගය, C සුවඳවත් වර්ගය කියලා. එතකොට මේකෙත් වාච්‍ය වාචකයේ වෙන් කරන්න ඕනි. වාච්‍ය වෙන්නේ මල්, වාචකයේ වෙන්නේ ලස්සන මෙන්ම සුවඳවත් කියන එක. එතකොට මේක ඒ ප්‍රස්තුතයන් නිසා ඒ ප්‍රස්තුත ආකෘතියට අනුව වාචකයට ඩෑෂ් එකක් නිසා ලස්සන මෙන්ම සුවඳවත් කියන එකට ඩෑෂ් එකක් යොදනවා. එතකොට A ඡේදන B ඡේදන C ඩෑෂ් සමානයි ශූන්‍යයි කියලා තමයි අපි සලකුණු කරන්නේ. අපි සංකේතකරණය කරන්නේ. අපි මේ ප්‍රස්තුතයේ වෙන් රූප සටහනේ දක්වන්නේ මේ ආකාරයට B ටයි C ටයි ඡේදනයට අයිති නැති ඒ කොටස තමයි පාඩ කරන්න කියලා තියෙන්නේ. ඊළඟට ප්‍රස්තුතයක් තියෙනවා දෙක ඉරට්ටේ සංඛ්‍යාවක් වන අතර 3 ඔත්තේ සංඛ්‍යාවකි. එතකොට 2 කියලා නිශ්චිතව දන්න නිසා අපි x සමානයි 2 කියලා තමයි දක්වන්නේ. ඉරට්ටේ සංඛ්‍යා වර්ගය 3 කියලා y කියලා තමයි දක්වන්නේ. ඊළඟට ඔත්තේ සංඛ්‍යා වර්ගය මේ විදිහට තමයි දක්වන්නේ. A ඉරට්ටේ සංඛ්‍යා වර්ගය, B ඔත්තේ සංඛ්‍යා වර්ගය, x2 y3. එතකොට 2 ඉරට්ටේ සංඛ්‍යාවක්. 2 අයත් වෙනවා ඉරට්ටේ සංඛ්‍යා වර්ගයට. එතකොට x අයත් වෙනවා Aට. මේ විදිහට තමයි සංකේතකරණය දක්වන්නේ. 3 ඔත්තේ සංඛ්‍යාවකි. 3 අයත් වෙනවා ඔත්තේ සංඛ්‍යා වර්ගයට. y අයත් වෙනවා Bට. ඒතර අපි මේක සංකේතකරණය කරනට වඩා වෙන් රූප සටහනේ දක්වන ආකාරය තමයි විශේෂ වෙන්නේ. අපි මේක දක්වන්නේ x අයත් වෙනවා Aට. x කියන්නේ A ගේ කොටසක්. A කියන්නේ මේක. අපි x දක්වන්නේ මේ A එකේ තියෙන B තීරුවේ. A වර්ගයේ තියෙන B තීරුවේ තමයි x සලකුණු කරන්නේ. ඊළඟට y අයත් වෙනවා Bට. B කියන වර්ගය ඇතුලේ තියෙන A තීරුවේ තමයි අපි y සලකුණු කරන්නේ. මේ පැත්තේවත් මේ පැත්තේවත් නෙවෙයි මේ B වර්ගය ඇතුලේ තියෙන A තීරුවේ තමයි y සලකුණු කරන්නේ. A එකේ x සලකුණු කරන්නේ A වර්ගයේ තියෙන B වර්ගයේ තීරුවේ. මේ විදිහට තමයි නිවැරදිව අපි මේක වෙන් රූප සටහනේ දක්වන්නේ. අපිට තවත් ප්‍රස්තුතයක් තියෙනවා අවංකය ඇතත් බුද්ධිමතුන් නැත කියලා. එතකොට මේකේ ප්‍රස්තුත දෙකක් ගැබ් වෙලා තියෙනවා අවංකය ඇත බුද්ධිමතුන් නැත කියලා. එතකොට මේ අවංකය ඇත කියලා අපිට දැක්ක ගමන් හිතෙන්නේ මේක ඒ ප්‍රස්තුතයක් කියලා. හැබැයි මේක ඒ ප්‍රස්තුතයක් නෙවෙයි අයි ප්‍රස්තුතයක්. ඒක ඇයිද කියලා කිව්වොත් මේක ඇත යන අර්ථයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. ඇත යන අර්ථයෙන් පැවැත්මක් ඇති යන අර්ථයෙන් අවසන් වුණොත් ඒක අයි ප්‍රස්තුතයක්.
වෙනවා. එතකොට බුද්ධිමතුන් නැත කිව්වම සාමාන්‍ය විදිහටම ප්‍රමාණයක් නැතුව ප්‍රතිශේධනාර්ථයෙන් අවසන් වන නිසා මේක ඊ ප්‍රස්තුතයක් වෙනවා. සංක්ෂේපන රටාව අපි දක්වන්නේ A අවංක අය වර්ගය B බුද්ධිමතුන් වර්ගය කියලා. එතකොට සංකේතකරණයේ I විදිහට දක්වනවා පළවෙනි වාක්‍ය A අසමානයි ශූන්‍යයි, දෙවෙනි එක B සමානයි ශූන්‍යයි. එතකොට අපි මේක සංකේතකරණයේ වෙන් රූප සටහනේ දක්වනකොට විශේෂයෙන්ම දැනගන්න ඕනි කාරණයක් තියෙනවා. මේ විදිහට ඒකාදිවාචී සහ සර්වවාචී ප්‍රස්තුත දෙකක් එකවර ආවම අපි ඉස්සලාම කරන්න ඕනි සර්වවාචී ප්‍රස්තුත. මොකද පාඨ කළා තමයි සලකුණු කරන්න ඕනි. ඒ නිසා අපි මේ දෙවෙනි එක ඉස්සලාම කරමු. B සමානයි ශූන්‍යයි කියන්නේ B අඳුරු කරන්න. එතකොට A අසමානයි ශූන්‍යයි කියන්නේ A වල සමාජිකයන් ඉන්නවා කතරයක් දක්වන්න. එතකොට අපි හරිනම් මේ හරිය තමයි අපි කලින් කතා කරපු උදාහරණේ මේ හරිය තමයි අපි A අසමානයි ශූන්‍යයි කිව්වම දක්වන්න ඕනි. නමුත් මේ පැත්ත අඳුරු වෙලා තියෙන නිසා අපි මේ පැත්තට ගෙනියන්න වෙනවා. එතකොට මේ විදිහට තමයි වෙන් රූප සටහනේ ඒක සලකුණු කරන්නේ. තර්ක ශාස්ත්‍රය කියන පාඩමේ ඉතාමත් වැදගත්ම කොටස තමයි වෙන් රූප මගින් තර්කවල සප්‍රමාණතාව විභාග කිරීම කියන කොටස. විභාගේ පේපරේ රචනා පේපරේට අනිවාර්යයෙන්ම තර්කයක් දීලා ඒක වෙන් රූප ආශ්‍රයෙන් සප්‍රමාණතාවේ නිෂ්ප්‍රමාණතාවේ හොයන්න අපිට එනවා. අපි බලමු දැන් ඉතින් පළවෙනි තර්කය. පළවෙනි තර්කය තමයි බල්ලා බුරයි, බුරන බල්ලන් හපාකයි, එහෙයින් බල්ලන් හපාකයි. සංක්ෂේපන රටාව අපි සාමාන්‍ය විදිහටම පිළිවෙල දානවා. A බල්ලන් වර්ගය, B බුරන වර්ගය, C හපාකන වර්ගය. එතකොට අපි මේක එක අවයවෙන් අවයව නිගමනයට යනකන් තමයි සංකේතකරණය කරන්නේ. බල්ලා බුරයි කියන්නේ අපි දන්නවා A ප්‍රස්තුතයක්. A ප්‍රස්තුතයක් සාමාන්‍යයෙන් මේ විදිහට තමයි සංකේතකරණය කරන්නේ. A ඡේදන B ඩෑෂ් සමානයි ශූන්‍යයි කියලා. ඊළඟට තියෙනවා බුරන බල්ලන් හපාකයි. එතකොට මේකේ බුරන බල්ලන් කියන එක වාච්‍ය වෙලා තියෙනවා, හපාකයි කියන එක වාචකය වෙනවා. එතකොට මේකේ A ප්‍රස්තුතයක් නිසා මේ විදිහට දක්වන්නේ බුරන බල්ලන් කියන්නේ B ඡේදන A ඡේදන C ඩෑෂ් සමානයි ශූන්‍යයි. නිගමනයේ තියෙනවා එහෙයින් බල්ලන් හපාකයි. එහෙයින් බල්ලන් හපාකයි. A ඡේදන C ඩෑෂ් සමානයි ශූන්‍යයි. ඒකත් A ප්‍රස්තුතයක්. එතකොට මේක වෙන් රූප සටහනේ දක්වන්නේ මේ විදිහට අවයව දෙක විතරයි අපි වෙන් රූප සටහනේ දක්වන්නේ. නිගමනයේ වෙන් රූප සටහනේ දක්වන්නේ නැහැ. අපි බලන්නේ අවයව වලින් නිගමනයේ ගම්ම්‍ය වෙලාද. මේ අවයව වලින් කියන එක තුලින් මේ නිගමනයේ අපිට දැක ගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. අවයව වලින් නිගමනයේ ගම්ම්‍ය වෙනව නම් තර්කයේ සප්‍රමාණයි කියලා අපි හඳුන්වනවා. අවයව තුලින් නිගමනයේ ගම්ම්‍ය වෙන්නේ නැත්නම් අපි තර්කයේ නිෂ්ප්‍රමාණයි කියලා කියනවා. අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඒතර මේක සාමාන්‍ය විදිහටම සංකේතකරණය කරපු එක වෙන් රූප සටහනේ දක්වනවා. B ට අයිති නැති A කොටස, B ට අයිති නැති A කොටස පාට කරන්න. ඊළඟට තියෙනවා C ට අයිති නැති A ඡේදන B. C ට අයිති නැති A ඡේදන B පාට කරන්න. ඊට පස්සේ නිගමනය අපි සලකුණු කරන්නේ නැහැ. නිගමනය අපි බලනවා මේක නිගමනය ඔප්පු වෙලාද කියලා. නිගමනයේ තියෙනවා C ට අයිති නැති A පාට වෙලා කියලා. C ට අයිති නැති A පාට වෙලාද? ඔව්. C ට අයිති නැති A පාට වෙලා තියෙනවා. ඒ නිසා මේ තර්කය අපි සප්‍රමාණයි කියලා හඳුනා ගන්නවා. ඊළඟ තර්කය තමයි සමහරු උගත්ය, සමහරු බුද්ධිමත්ය, එහෙයින් උගත් සමහරු බුද්ධිමත්ය. එතකොට අපි සංක්ෂේපන රටාව දක්වන්නේ A උගත් වර්ගය, B බුද්ධිමත් වර්ගය කියලා. ඒතර සංකේතකරණය දක්වන්නේ සමහරු උගත්ය. A අසමානයි ශූන්‍යයි. සමහරු බුද්ධිමත්ය. B අසමානයි ශූන්‍යයි. එහෙයින් උගත් සමහරු බුද්ධිමත්ය. උගත් සමහරු බුද්ධිමත් කියලා කියන්නේ I ප්‍රස්තුතයක්. I ප්‍රස්තුතයක් විදිහට තමයි අපි සලකුණු කරන්නේ. සංකේතකරණය කරන්නේ A ඡේදන B අසමානයි ශූන්‍යයි කියලා. මේක වෙන් රූප සටහනේ දක්වන්නේ A අසමානයි ශූන්‍යයි කියන්නේ A වල සමාජිකයන් ඉන්නවා. ඒකත්වත් මේ විදිහට වර්ගය තියෙනවා. A ට අයිති B තීරුවේ තමයි අපි x සලකුණු කරන්නේ. B අසමානයි ශූන්‍යයි කියන්නේ B වර්ගයේ තියෙන A තීරුවේ තමයි අපි x සලකුණු කරන්නේ. මේ විදිහට තමයි අපි සලකුණු කරන්නේ. එතකොට නිගමනයේ තියෙනවා A ඡේදන B අසමානයි ශූන්‍යයි කියලා.
ඒ ඡේදන B අසමානයි ශූන්‍යයි කියන්නේ Aටයි Bටයි සමාජිකයන් ඉන්නවද? කතරයක් ලකුණු වෙලාද? මේ තීරු වල විතරයි ලකුණු වෙලා තියෙන්නේ. අපිට මේ මැද ඡේදනය කොටසේ ලකුණු වෙලා නැහැ. ඒ නිසා අපිට නිශ්චිතව කියන්න බෑ මේකේ සමාජිකයන් ඉන්නවා කියලා. ඒ නිසා තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. අපිට තවත් වැදගත් තර්කයක් තියෙනවා. ළමයින් පමණක් සිනාසෙයි මක්නිසාදයත් සිනාසෙන්නන් පමණක් නිරෝගී වන අතර නිරෝගී අය පමණක් ළමයින් වන හේයිනි. මම මේ මක්නිසාදයත් කියන එක හයිලයිට් කරලා තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් මේ වගේ එකක් ආවම මක්නිසාදයත් කියන එකට කලින් තමයි නිගමනය තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් සංක්ෂේපන රටාව ලියද්දී අවයව වලින් තමයි නිගමන වලට යන්නේ. එතකොට මේකේ පළවෙනි අවයවය තමයි මේ මක්නිසාද යත් කියන එකෙන් පස්සේ තියෙන ප්‍රස්තුතයේ තියෙන පළවෙනි අවයවය. එතකොට සංක්ෂේපන රටාවය එන්නේ A සිනාසෙන්නන් වර්ගය, B නිරෝගී වර්ගය, C ළමයින් වර්ගය. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මක්නිසාදයත් කියලා මැදට આવොත් ඒකට කලින් තියෙන එක තමයි නිගමනය වෙන්නේ කියලා. එතකොට සංකේතකරණය කරන්නෙත් අවයව වලින් නිගමනයට පළවෙනි අවයවය තමයි සිනාසෙන්නන් පමණක් නිරෝගී වේ කියන එක. එතකොට පමණක් කියලා තියෙන නිසා ඩෑෂ් එක මාරු වෙලා A ඩෑෂ් ඡේදන B සමානයි ශූන්‍යයි කියලා තියෙනවා. ඊළඟ අවයවයේ නිරෝගී අය පමණක් ළමයින් වන හේයිනි. නිරෝගී අය පමණක් කියලා තියෙන නිසා ඩෑෂ් එක ඒකෙත් මාරු වෙනවා. එතකොට B ඩෑෂ් ඡේදන C සමානයි ශූන්‍යයි. නිගමනයේ තියෙන්නේ ළමයි පමණක් සිනාසේ කියලා. එතකොට ඒකෙත් ඩෑෂ් එක මාරු වෙලා C ඩෑෂ් ඡේදන A සමානයි ශූන්‍යයි කියලා තමයි එන්නේ. එතකොට වෙන් රූප සටහනේ දක්වන්නේ මේ ආකාරයට Aට අයිති නැති B කොටස පාට කරන්න. Aට අයිති නැති B කොටස පාට කරන්න. එතකොට Bට අයිති නැති C කොටස පාට කරන්න. Bට අයිති නැති C කොටස පාට කරන්න. ඊළඟට නිගමනයේ තියෙන්නේ Cට අයිති නැති A පාට වෙලාද? C කොටස මේ Cට අයිති නැති A කොටස පාට වෙලාද? එකක් හරි පාට වෙලා නැත්තම් නිෂ්ප්‍රමාණයි. මේකේ ඔක්කොම පාට වෙලා නැහැ. Cට අයිති නැති A කොටස. ඒ නිසා තර්කය නිෂ්ප්‍රමාණයි කියලා අපි හඳුනා ගන්නවා. ඊළඟ තර්කය තමයි සමහර පාලකයන් ධර්මිෂ්ඨ කිසිවෙක් සතුටින් ජීවත් නොවේ. එබැවින් පාලකයන් හැමෝම සතුටින් ජීවත් නොවේ. එතකොට මේකේ සංක්ෂේපන රටා පිළිවෙලට අවයව පිළිවෙලට දානවා A පාලකයින් වර්ගය, B ධර්මිෂ්ඨ වර්ගය, C සතුටින් ජීවත් වන වර්ගය. සංකේතකරණය පළවෙනි එක I ප්‍රස්තුතයක්. ඒ නිසා A ඡේදන B අසමානයි ශූන්‍යයි. දෙවෙනි එක E ප්‍රස්තුතයක්. එතකොට B ඡේදන C සමානයි ශූන්‍යයි. එම නිසා පාලකයන් හැමෝම සතුටින් ජීවත් නොවේ. එතකොට මේකේ හැමෝම නොවේ කියලා આવුත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඒක අපි ගන්නේ O ප්‍රස්තුතයක් විදිහට. සියලු නොවේ කියලා આવොත් O ප්‍රස්තුතයක් විදිහට තමයි අපි ගන්නෙ. ඒතර O ප්‍රස්තුතයක් දක්වන්නේ මේක කියන විදිහට පාලකයන් හැමෝම සතුටින් ජීවත් නොවේ. A ඡේදන C ඩෑෂ් අසමානයි ශූන්‍යයි. ඒතර මේක වෙන් රූප සටහනේ දක්වන්නේ A ඡේදන B අසමානයි ශූන්‍යයි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකාදිවාචී සර්වවාචී තියෙනකොට අපි ඉස්සෙල්ලාම සලකුණු කරන්නේ සර්වවාචී ප්‍රස්තුත. එතකොට අපි ඉස්සෙල්ලාම මේක සලකුණු කරන නිසා B ඡේදන C BC ඡේදනය පාට කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ පළවෙනි එක සලකුණු කරන්නේ. A ඡේදන B අසමානයි ශූන්‍යයි. එතකොට මෙතන තමයි සලකුණු වෙන්නේ. හරිනම් මේ මැද තමයි තීරුවේ තමයි සලකුණු වෙන්නේ. මේ පැත්ත අඳුර වෙලා තියෙන නිසා අපි මේ පැත්තේ සලකුණු කරන්න ඕනේ. එතකොට නිගමනයේ තියෙනවා Cට අයිති නැති A වල සමාජිකයන් ඉන්නවද? Cට අයිති නැති A වල සමාජිකයන් ඉන්නවද? ඔව් මේ ඉන්නේ Cට අයිති නැති A කොටසම නෙමේ X ඉන්නේ. ඒ නිසා තර්කය සප්‍රමාණයි කියලා අපි හඳුනා ගන්නවා. සාකච්ඡා කරන්න යන්නේ වර්ග තර්ක ශාස්ත්‍රය කියන පාඩම ආශ්‍රයෙන් පැවති පසුගිය විභාග ගැටලු. 2024 ආපු ප්‍රශ්න තමයි සියලු හාවුන් වේගෙන් දුවන අතර සමහර අශ්වයෝද එසේ කරති. එම නිසා සමහර අශ්වයෝ හාවුන් වෙති. සංක්ෂේපන රටාව අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. A හාවුන් වර්ගය, B වේගෙන් දුවන වර්ගය, C අශ්වයන් වර්ගය. සංකේතකරණය මේ විදිහට දක්වන්නේ ඔයාලා ඉස්සෙල්ලාම කරන්න මේක. ඊට පස්සේ මේක බලන්න. A ඡේදන B ඩෑෂ් සමානයි ශූන්‍යයි. ඊළඟට තියෙනවා සමහර අශ්වයෝ එසේ කරති. කියන්නේ සමහර අශ්වයෝත් වේගෙන් දුවති. C ඡේදන B අසමානයි ශූන්‍යයි. එම නිසා සමහර අශ්වයන් හාවුන් වෙති. C ඡේදන A අසමානයි ශූන්‍යයි. මේක වෙන් රූපගත කරන්නේ
Bට අයිති නැති A පාට කරන්න. Bට අයිති නැති A කොටස පාට කරන්න. C ඡේදන B වල කතරයක් යොදන්න. C ඡේදන B කියන්නේ මෙන්න මේ කොටස. ඒ කොටසේ අපි සලකුණු කරන්නේ මේ A තීරුව මත. මේ පැත්තේවත් මේ පැත්තේවත් නෙවෙයි. මේ B ඡේදන C කියන කොටසේ තියෙන A තීරුවේ තමයි A වර්ගයේ තීරුවේ තමයි අපි කතරේ සලකුණු කරන්නේ. તો නිගමනයේ තියෙනවා එම නිසා සමහර අශ්‍රයෝ හාවුන් වෙති. C ඡේදන A අසමානයි ශූන්‍යයි. C ඡේදන A කියන්නේ මෙන්න මේ කොටසේ සමාජිකයන් ඉන්නවද? මෙතන හිටියට මේ කොටසේ නැහැනේ. මේක අඳුරුයි කියන්නේ මේ පැත්තේ කොහොමත්ම නැහැ. මේ කොටසේ නැහැනේ. ඒ නිසා තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. 23 අවුරුද්දේ මේ පාඩමෙන් ප්‍රශ්න දෙකක් තිබුණා. පළවෙනි එක තමයි සියලු විහිළු භයානකය සියලු විහිළු සිනාවගෙන එහෙයින් සිනාවගෙන සමහර දේ භයානකය. તો සංක්ෂේපණ රටාව අපි ලියන්නේ සාමාන්‍ය විදිහටමයි A විහිළු වර්ගය, B භයානක වර්ගය, C සිනාවගෙන වර්ගය. සංකේතකරණය දක්වන්නේ සියලු විහිළු භයානකය. ඒතර A එකක් විදිහට තමයි දක්වන්නේ. A ඡේදන B ඩෑෂ් සමානයි ශූන්‍යයි. සියලු විහිළු සිනාවගෙන. එතකොට සියලු විහිළු සිනාවගෙන. A ඡේදන C ඩෑෂ් සමානයි ශූන්‍යයි. නිගමනය එහෙයින් සිනාව ගෙනෙන සමහර දේ භයානකය. එතකොට සමහර නිසා C ඡේදන B අසමානයි ශූන්‍යයි. එතකොට අපිට මේ සංකේතකරණයෙන්ම දකින්න පුළුවන් මේ සර්වවාචී ප්‍රස්තුත මගින් ඒකාදිවාචී නිගමනයක් ලබාගෙන තියෙනවා. එතකොට අපිට මේකෙම නිගමනය කරන්න පුළුවන් මේ නැත යන අර්ථයෙන් ඇත යන අර්ථයක් නිගමනය කරලා සප්‍රමාණ වෙන්නේ නැහැ කියලා. අපි ඒක වෙන් රූප සටහනෙන් දක්වලා බලමු. Bට අයිති නැති A. Bට අයිති නැති A කොටස පාට කරන්න. Cට අයිති නැති A. Cට අයිති නැති A කොටස පාට කරන්න. එතකොට නිගමනයේ තියෙනවා C ඡේදන B අසමානයි ශූන්‍යයි. Cටයි Bටයි සමාජිකයන් ඉන්නවද? නැහැ. තර්කය නිෂ්ප්‍රමාණයි. ඒ අවුරුද්දේ මහපු අනිත් ප්‍රශ්නේ තමයි මධ්‍යම භණ්ඩාර නිර්භීතය නිර්භීත සියලු දෙනා ස්මාරක ලැබීමට සුදුසුය. එහෙයින් මධ්‍යම භණ්ඩාර ස්මාරක ලැබීමට සුදුසුය. සංක්ෂේපණ රටාව සාමාන්‍ය විදිහටම ලියනවා. A නිර්භීත වර්ගය, B ස්මාරක ලැබීමට සුදුසු වර්ගය, මධ්‍යම භණ්ඩාර කියලා නිශ්චිතව දක්වලා තියෙන නිසා X මධ්‍යම භණ්ඩාර කියලා තමයි දක්වන්නේ. සංකේතකරණය දක්වන්නේ මධ්‍යම භණ්ඩාර නිර්භීතය. X අයත් වෙනවා Aට. නිර්භීත සියලු දෙනා ස්මාරක ලැබීමට සුදුසුය. A ඡේදන B ඩෑෂ් සමානයි ශූන්‍යයි. එතකොට එහෙයින් මධ්‍යම භණ්ඩාර ස්මාරක ලැබීමට සුදුසුය. එම නිසා X අයත් වෙනවා Bට. අපි වෙන් රූප සටහනයක දක්වන්නේ ඉස්සලාම අපි මේ පාට කරන එක නැත්තම් සර්වවාචී ප්‍රස්තුතය තමයි දක්වන්නේ Bට අයිති නැති A. Bට අයිති නැති A පාට කරන්න. ඊළඟට තියෙනවා X අයත් වෙනවා Aට. X අයත් වෙනවා Aට. අපි සාමාන්‍යයෙන් මේ තීරුවේ තමයි දක්වන්නේ. හැබැයි මේ පැත්තේ අඳුරු කරලා තියෙන නිසා අපිට මේ හරිය තමයි සලකුණු කරන්න වෙන්නේ X. ඊළඟට තියෙනවා නිගමනයේ ඒව නිසා X අයත් වෙනවා Bට. එතකොට X අයත් වෙනවද Bට? ඔව් අපිට X අයත් වෙනවා කියලා දැක් ගන්න පුළුවන්. ඒ නිසා තර්කය සප්‍රමාණ වෙනවා. වර්ග තර්ක ශාස්ත්‍රය කියන පාඩම අපි දැන් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. මේ පාඩම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මේ පාඩම වගේ තවත් පාඩම් රැසක් සමග සම්බන්ධ වෙන්න ඔයාලා මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.